විධිකරුව රැගෙන එන්න. පැමිණිලිකාව ප්‍රාශ්‍රයේ නීතිතුමාට මේ යුෂ්මදීගෙන් ඇසෙන ප්‍රශ්න වෙනවාද? අවසරයි ගරු ස්වාමී. මගේ සේවාදායක ගෞරව සිංහවංශ නම් තැනැත්තාගේ ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මේ නිහාරා දේවප්‍රිය නම් තැනැත්තිය සැකකරු වෙනවා. ඒ සඳහා අවශ්‍ය සාක්ෂිද අප සතු තිබෙනවා. විරුද්ධයි ස්වාමීනි. මගේ සේවාදායකව සම්බන්ධව ඇති මෙම චෝදනාවට මම එකහෙලා විරුද්ධත්වය ප්‍රකාශ කර සිටිනවා. නමුත් ස්වාමී, පෙර නඩුවාරවලදී දැක්වූ පරිදි මෑ විසින් රචිත චක්‍රනම් ග්‍රන්ථයේ මේ ඝාතන සිද්ධිය සමාන ඝාතනයක් පිළිබඳව සඳහන් වෙනවා. ගරු ස්වාමීනි, පොත්පත්වල සමගිනම සත්‍ය සිදුවීම් අන්තර්ගත වෙන්නේ බොහෝ විට වෙන්නේ ලේඛිකාව විසින් මඩ කල්පිත චරිත පිළිගැනීමක්. ඒක අපි කවුරුන්ට සාමාන්‍ය දෙයක්. ස්වාමී, මේ සම්බන්ධ ප්‍රමාණවත් සාක්ෂි අප විසින් ඉදිරිපත් කර තිබෙනවා. 2024 10/12 වන දින මෑගේ චක්‍රනම් ග්‍රන්ථයේ මූලත්‍රලේ මෑ විසින් ප්‍රකාශ කරන මෑගේ ජීවන අත්දැකීමක් බව. ඒ ගැන ඔබට මොකක්ද කියන්න තියෙන්නේ? අවසරයි ස්වාමීනි. මට කතාවට හොඳ අවසානයක් දෙන්න ඕන නා. ඒක නිසායි ස්වාභාවික අවසානයක් විදිහට මට කේසයක් ඇතුළත් කරේ. ස්වාමීනි, සාක්ෂි මදකම නිසා ඊට වසර 5කට පෙර, ඒ කියන්නේ 2027 7/12 වන දින වසා දැමූ ඝාතන සිද්ධියක ඝාතන නඩුවහත් සමාන ඝාතන සිද්ධියක්. කොහොමද ඔබේ පොතේ අකුරක් නැරෙන සඳහන් වෙන්නේ? හරියට ඇසිදු වගේ කරුණාකර අපිට ඇත්ත කියන්න. ඔබ ආස්ති කරන්නේ අපේ වටිනා කාලය. නැහැ ස්වාමීනි. මට අසත්‍ය පැවසීමට උවමනාවක් නැහැ. කරුණාකර උසාවියේ නොම ගෑන්න එපා. ඔබට මතකද එදා මූලත්‍රලේදී ඔබ ඔබේ පාඨකයන් ඉදිරිපිට සිදු කළ ප්‍රකාශය මේ ඔබගේ ජීවන අත්දැකීමක් බව අපිට ඇත්ත කියන්න. ඔබ නේද මේ මිනිමැරු සිදු කළේ? මම නෙමෙයි. Hi guys. කොහොමද? Hi. ඔයාලට ෆොටෝග්‍රාෆ්යක් ඕනද? හම්බෝ. මේ ඔයලා දින මාව බලන්නද? මං එච්චර ප්‍රසිද්ධද? Thanks ආ. Hi. මගේ අර ප්‍රසිද්ධ වුණද? Hi. ඔය වගන්න දේ මෙහෙන්නේ නේද? ඔයා මාව වරන්නේ නැදනේ. උදා බලලා මාව වරන්නේ. අය මාව වරන්නේ. මාව වරන්නේ. අනේ මාව වරන්නේ. මාව වරන්නේ. අනේ විරුද්ධයි ස්වාමීනි. මගේ නිර්දෝෂී සේවාදායකව මේ විරුද්ධ පාර්ශ්වයේ නීතිඥතුමන් විසින් අධිකම පීඩනයට පත් කරමින් වැඩ කරගෙනීමට තත් කරනවා. සභාව නිශ්ශබ්ද වන්න. අවසාන නඩු තීන්දුව ලබා දීමට ස්වාමීනි, මට විනාඩියක් දෙන්න. ගරු ස්වාමීනි, මේ නඩුව උඩ යටි කර ගන්න පුළුවන් සාක්ෂියක් මට
දැන් ලැබුණා. ගරු ස්වාමීනි, මේ DNA වාර්තාවලට අනුව පැහැදිලි වන්නේ මේ මිනිමෙන්ම සිද්ධ කළේ පිළිවි පුද්ගලයෙකු බවයි. ඒ නිසා මේ නඩුකාර සැබෑවන්දකරු උසාවියේ තුලින් කැදවීමට අවසර ඉල්ලා සිටිනවා. අවසර ලබා දෙනවා. මොකක්ද මේ වෙන්නේ? මම ඉරියක් කරනවා නිමිනේම කරේ කියලා. ඒ මගේ මල්ලියගේ නිශ්ශබ්දව අවසාන කරනු කිරීමයි. ගරු ස්වාමීනි, මේ ඉන්නේ අහස් දේවප්‍රිය. මෙහාරා දේවප්‍රියගේ සහෝදරය. මේ පුද්ගලයාගේ DNA වාර්තාව මම දැන් ඔබතුමාට ඉදිරිපත් කරනවා. ගරු ස්වාමීනි, මේ DNA වාර්තාවලට අනුව පැහැදිලි වෙනවා මේ පුද්ගලයා ස්නායු අභ්‍යන්තරකින් පෙළෙන බව. විරුද්ධයි ස්වාමීනි. පෙර නඩුවාරවලදී ඉදිරිපත් නොකළ සාක්ෂියක් අවසාන මොහොතේ ඉදිරිපත් කරමි. මොහු උසාවියේ නොම ගැවුවා. ඒ සඳහා දඬුවම් පමුණවන්න පුළුවන් ස්වාමීනි. ගරු ස්වාමීනි, මුළු සභාවටම පේනවා මේ පුද්ගලයා යම් සිරෝගයකින් පෙළෙනවා. ඇයි ඔබතුමාට පේන්නේ නැද්ද? අවසරයි ස්වාමීනි. මේ පුද්ගලයා පිළිබඳව තවදුරටත් විස්තර දැනගන්න මම මේ පුද්ගලයාගේ වෛද්‍යවරියව විත්තිකූඩට කැදවීමට අවසර ඉල්ලා සිටිනවා. ඔබතුමීට කියන්න පුළුවන්ද මේ පුද්ගලයාට තියෙන රෝගය මොකක්ද කියලා? අවසරයි ස්වාමීනි. මේ පුද්ගලයාට තියෙන්නේ බින්නෝන්මාදය කියන ස්නායු රෝගය. මන් දන්නවා. ඔය කියන්නේ හිනෝන්වාද කියලා නේද? නැහැ. ඇත්තටම නැහැ. මිනිස්සු අතරේ ප්‍රසිද්ධ හීනෝන්මාදය කියලා තමයි. හැබැයි ඇත්තනම බින්නෝන්මාදය. දැන් එතකොට ඔබතුමිය කොහොමද හරියටම කියන්නේ මේ පුද්ගලයාට මේ රෝගයම තියෙනවා කියලා? සාමාන්‍යයෙන් මේ රෝගය තියෙන පුද්ගලයන් හැම වෙලාවෙම තමන්ව කෙනෙක් මරන්න එනවා, තමන්ව යම් බලවේග පාලනය කරනවා, සමහර වෙලාවට තමන් ප්‍රසිද්ධ කෙනෙක් කියලා හිතාගෙන ඉන්නවා. විවිධ රූප පේන එක, විවිධ ශබ්ද ඇහෙන එක මේ රෝගයේ ප්‍රධානම ලක්ෂණය. ඒ වගේම තමයි මේ රෝගයෙන් පෙළෙන පුද්ගලයන්ගේ මුහුණේ කිසිම හැඟීමක් නැහැ. මේ හැම රෝග ලක්ෂණයක්ම මම අහස්ගෙන් දැක්කා. ඒක නිසා තමයි අහස්ට මේ රෝගයම තියෙනවා කියලා අපි කියන්නේ. දැන් එතකොට මේ පුද්ගලයාට මේ රෝගය හැදෙන්න හේතුව මොකක්ද? ඇත්තටම අපිට නිශ්චිත හේතුවක් කියන්න අමාරුයි. නමුත් පාරිසරික සාධක, ජානමය බලපෑම්, මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවීම වගේ දේවල් මේ රෝගය ඇති වෙන්න හේතු වෙන්න පුළුවන්. අහස්ගේ ස්නායු සංප්‍රේෂක විදිහට ඩොපමයින් භාවිතා කරන ස්නායු මාර්ගවලට මේ රෝගය නිසා ගොඩක් බලපෑම් ඇති වෙලා තියෙනවා. මේ රෝගයෙන් පෙළෙන බහුතරයක් සම්පූර්ණයෙන් සුව කරන්න බෑ. නමුත් ඖෂධ හා චිකිත්සාව මගින් පාලනය කරන්න පුළුවන්. මගේ යෝජනාව අහස් වෛද්‍යමනි නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන්න කියන එක. දැන් එතකොට මේ රෝගය තියෙන හැමෝම මිනිමරනවද? නෑ. මේ රෝගයෙන් පෙළෙන බහුතරයක් ප්‍රචණ්ඩකාරී නොවන නිසා භයානක නෑ. අහස්ගේ සිද්ධියේදී ඔහුට අත්විඳින්න වෙච්ච රෝග ලක්ෂණත් එක්ක ඇති වෙච්ච පීඩනය නිසා ඔහු අතින් නොදැනුවත්ව මේ වගේ දෙයක් වෙලා තියෙනවා. මම නැවතත් කියන්නේ අහස් වෛද්‍යමනි නිසි වෛද්‍ය ප්‍රතිකාර වලට යොමු කරන්න කියන එක. ස්තුතියි ස්වාමීනි. ගරු ස්වාමීනි, මට ඇතිව නැති ප්‍රශ්න මෙපමණයි. ස්වාමීනි, මගේ සේවාදායිකාවගෙන් මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා ගැනීමට අවසර ඉල්ලා සිටිනවා. මේ අවස්ථාවේදී සියලු සම්පෙහෙළි වී අවසන්. කරුණාකර අපිට ඇත්ත බවසන්න. සමාවෙන්න ස්වාමීනි. අපේ අම්මයි තාත්තයි නැති වුණාට පස්සේ මගේ මල්ලි ඇසලේ වුණා. එයාගේ ආදර ප්‍රදානයේ යාට දීපු පීඩනය නිසා එයාට දීපු අසනීපෙත් එක්ක එයා හිතාගෙන හිටියේ එයාව ආදර ප්‍රදානය මරන්න එනවා කියලා. ඒක නිසා එයාගේ අතින් නොදැනුවත්ව මිනිමරුවක් සිද්ධ වෙන්නේ. එපමණයි ස්වාමීනි. පැහැදිලි කිරීම අවසන්. අද දින ඉදිරිපත් කරන ලද පුද්ගලයා මෙම නඩුවේ චූතිකයා ලෙස නම් කරනවා. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම නඩුව 2025
2025 දෙසැම්බර් 31 දින දක්වා කල් තබන අතර නව චූදිතයා බන්ධනාගාර රෝහලේ ස්නායු හා මානසික විද්‍යා අංශයට ඇතුළත් කර ඊළඟ නඩුවාරයේදී අවශ්‍ය සියලු වෛද්‍ය වාර්තා ලබා දෙමින් බන්ධනාගාර නිලධාරීන්ට නියම කරනවා. එසේම පළමු චූදිත නෙහාරා දේවප්‍රිය සත්‍ය වසන් කරමින් උසාවියේ නොමග යැවීමට තැත් කිරීම හේතුවෙන් ඊළඟ නඩුවාරය දක්වා ඇයව රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කරනවා. ස්නහ රෝගීන් කියන්නේ අපි වගේම මේ සමාජයේ ජීවත් වෙන පුරවැසියෝ. ඔවුන්ට මේ විස්තෘත සමාජය තුළ සුවිශේෂී කාර්යභාරයක් වෙන් වෙලා තියෙනවා. ඒක ඔවුන්ට ආවේනික වෙච්ච කතාවක් වෙන්න පුළුවන්. සමහර විට ඒ කතාව අපි කවුරුත් නොදන්න විදිහේ කතාවක් වෙන්න පුළුවන්. මේ සමාජයේ කවුරුත් එක හා සමාන නැහැ. අපි කවුරුත් සර්ව සම වෙන්නේ නැහැ. සර්ව සම්පූර්ණ වෙන්නේ නැහැ. ඉතින් මම ඔබෙන් අහන එකම එක ප්‍රශ්නයයි. මේ සමාජයේ ජීවත් වෙන පුරවැසියෝ විදිහට එවැනි රෝග වලින් පීඩා විඳින රෝගීන් කොම් කිරීම දබ කළ යුත්තේ කොහෙත්ම නැහැ. අහස් වගේ සම්පූර්ණයෙන්ම සුවය ලබන්න බැරි බින්නෝන්මාදයෙන් පෙළෙන රෝගීන් විතරක් නෙවෙයි, ඇල්සයිමර්ස්, පාකින්සන්, විෂාදය වගේ රෝග වලින් පෙළෙන සුවහසක් මිනිසුන් වෙනුවෙන් අපි පෙනී සිටිමු. ස්තුතියි.